මැස්සයි හානිය මේ කාලට වැඩි සුදු මැස්සා පිටි මකුණ ඕන කෙනෙක්ගේ මොකද පැවුම් කාලේ ආපු ගමන් මේ සත්තුන්ගේ හානිය වැඩි වෙනවා මේ තියෙන්නේ. ඇවිල්ලා තියෙන්නේ දැන්. කොළවලයට ඇති අනිවාර්යෙන් කොහේ හරි. මේ තියෙන්නේ. ඔකට මේක පෙන්වන්න ඕන. සුදු මැස්සගේ හානිය දැන් මගේ ටනල් එකේ ටික ඇවිල්ලා තියෙන්නේ. ඔයාලට මේ පේන්නේ මේ මගේ ටනල් එකේ ගස් වල කොළ යට බැලුවම ඔය තුඩු පාට පුල්ලි තියෙන්නේ. ඔය ඇවිල්ලා තියෙන සුදු මැස්ස. සුදු මැස්සගේ හානිය මූලික අවධිය තමයි ඔය තියෙන්නේ මේ පුල්ලි පොඩ පේන හැටි හරියට බැලුවොත් ඔය තියෙන්නේ. ඔන්න පුල්ලි ඇවිල්ලා තියෙන්නේ සුදු මැස්සගේ මූලික අවධිය. මූලික අවධිය වලට දැන් සමහර ගස් අතු වලට ඇවිල්ලා තියෙන්නේ සුදු මැස්ස. ඒ කියන්නේ සුරා බීලා ගස් සවුත් වෙලා තියෙනවා පෙන්නන්නම් ඒක. හොඳට බලන්න මේ වගේ ඔයගොල්ලෝ ගස් වල කොළ යට තියෙනවද කියලා. ඔන්න දැන් මම ඔයාලට පෙන්නන්නම්. ඔන්න කළු පාට වෙලා තියෙන පේනවද? ඔය කළු පාට වෙලා නිකන් අර අලු ගොඩක් එහෙපු වගේ වෙලා තියෙන්නේ. ඔය සුදු මැස්ස ඕකේ අත්තේ යුරා බීලා තියෙන්නේ. යුරා බීලා තියෙන හින්දා මේ එතන එක හටෙන අර ඔක්කොම සාවරය කියන්නේ මොකක්ද ඒකට කියන්නේ? ගහ හැදෙන්න එන පෝර ටික ඔක්කොම ගහට එන පෝෂක ඔක්කොම දැන් සුදු මැස්ස උරා බීලා තියෙන්නේ. ඒකෙන් ගහේ යත්ත එන්න මේ අබලන් තත්ත්වයෙන් පත් වෙලා තියෙන්නේ. ඒ සුදු මැස්සගේ හානිය වැඩි වුණාන් තමයි දැන්. සමහර අතු වල මූලික අවදි වුණාට දැන් ඔය මේ ටිකේදී ඔය මම පෙන්නපුවත් පෙන්නන මේ අත්තේ සැරටම සුදු මැස්ස හානි කරලා තියෙනවා. දැන් ටනල් එකේ තනින් තන තියෙනවා. ඔන්න මේ පේන්නේ මේ වැඩි වෙලා. දැන් මෙතන සුදු මැස්ස ඉඳලා සුදු මැස්ස හැදිලා පියාඹලා ගිහිල්ලා තියෙන්නේ. දැක්කද? මේ දිලිය රෝගිකුත් හැදෙන සුදු මැස්සත් එක්ක. අල්ලට පේනවද දන්නේ මෙන්න මේ පොඩියට මේ ඉන්නේ. මං හිතන පේනවා කියලා පොඩියට ඉන්නේ මැස්ස. ඔය සුදු මැස්ස. ඔය ඉන්නේ. අය කට්ටිය වැඩේ දිසාවන් හරිම වදයක් වෙන්නේ වගාවට. දැන් මගේ වගාවේ මට එච්චර ගැටලුවක් නැත්තේ මේ මම මේකේ දැන් වගාවේ අන්තිම කාලේ යන්නේ ඒකයි මම කෘමිනාශක අඩුවෙන් භාවිතා කරේ. ඒකින්ද ඔයගොල්ලන්ට දැන් මෙන්න මේකේ පේනවා ඇති මේ සුදු මැස්සගේ ඉන්නවත් එක්ක මෙතන. මකුළු දැල් වගේ හැදිලා තියෙන මකුළු දැල් වගේ තියෙන සුදු මැස්ස හින්දාම තමයි. දැන් අපි මොනවද කිව්වේ මේ මගේ වගාවේ දැන් අවසාන කාලේ නේද මම වැඩි මේක කෙමිකල් එහෙම යෙදුවේ නැහැ. උනට දැන් මම යොදනවා කෙමිකල් යොදනවා. මේකේ දැන් අපිට භාවිතා කරන්න පුළුවන් දේවල් තියෙනවා. ඒ ඔක්කොමත් මම දැන් පෙන්නන්නම් ඕගොල්ලොන්ට. මේකද අපිට රසායනිකත් පුළුවන්. ඊළඟට මේ අපිට රසායනික භාවිතා කරන්නත් පුළුවන්. ඊළඟට මේ කුමි විකාශක භාවිතා කළත් මේක يعني මුල් කාලේදී නම් නැති කරගන්න පුළුවන්. කුමි විකාශකත් කිහිපයක් තියෙන සුදු මැස්සට එම් පාවිච්චි කරන්න. මම ඒවත් දැන් ඔයගොල්ලන්ට පෙන්නන්න. මේ වීඩියෝ එක හදන විදිය නම් පෙන්නන්න අමාරුයි. මොකද මේ වෙනත් වීඩියෝ තව ගොඩක් දික් වෙනවා. මම හදන කේ වීඩියෝත් කිහිපයක් දාලා ඇති. මේක මේ දාන මේ කුමි විකාශක ටිකත් මම ඉක්මනටම හදන විදිය දාන්න වීඩියෝ එකක්. මෙන්න මේ හරි හිටියා. තප්පරයක් ඉන්න බලන්න ඔන්න ඔය හරියේ පිටි මකුණ මේ ඉන්නේ. ඔය ඉන්නේ පිටි මකුණ. කොහමද අන්ත සැපට හැදිලා තියෙන හැටි ගහේ විෂ ටික උරා බීලා. අන්ත සැපට හැදිලා ඉන්නේ. ගහේ විෂ උරා බීලා හින්දා හොඳට පෝෂණය තියෙනවනේ. ගහගේ දේවදත් මේ සත්තු ටික නා ලස්සනට හැදීගෙන ඇවිල්ලා තියෙනවා. දැන් මේ කෘමිහානියෙන් මගේ අත්තරද්දක් තියෙන්නේ. මම වරද්දක් මොකක්ද දන්නවද? ඔයගොල්ලෝ මේ අර්ථ කරන්න එපා කොහොමත්. මං වැඩි කෘමිනාශක යෙදුවේ නෑ. ඊළඟට වැඩි හොයන්න කියන්නේ ගහ ගැන වැඩි හොයන්න බැලුවේ නෑ. ඒ ප්‍රශ්නෙත් තිබ්බා. ඊළඟට මම මේ ටනල් එක වටේ තිබුණු ආවරණ අයින් කරා. ඒක තමයි ප්‍රධානම ගැටලුවනේ. ඊළඟට ඔයාලා අනිවාර්යෙන් බලන්න ඕගොල්ලන්ගේ වගාවට කූඹි වෙනවද කියලා. විශේෂයෙන් අර කළු කොඩව් කියන්නේ කළු පාට කූඹිය. කොඩව් වෙනවද කියලා අනිවාර්යෙන් බලන්න. කොඩව් වෙනවා කියන්නේ මේ සතෙක් අනිවාර්යෙන් එනවා. මොකෙක් නැත්තම් කූඩිත්තු හරි එනවා. හරි. සුදු මැස්සගේ හානියට අපිට කුමේ විකාශයකද භාවිතා කරන්න පුළුවන් හොඳම දේ තමයි මේ කොහොඹ තෙල්. කොහොඹ තෙල් ගන්න පුළුවන් වෙළඳ පොලේ තියෙනවා. කොහොඹ තමයි හොඳම.
ඒ කියන්නේ දැන් සුදු මැස්සක හානිය එන ඕනම ගාවකට කොහොඹ තෙල් භාවිතා කරන්න පුළුවන්. කොහොඹ තෙල් භාවිතා කරන හරි ලේසි. කොහොඹ තෙල් මිලිලීටර් හොඳේ මිලිලීටර් 10කට සබන් කුඩු ග්‍රෑම් 5ක්. සබන් කුඩු වලින් මම නම් හොඳ කියන්නේ සන්ලයිට් එකේ එන කහපාට පැකට් එක සබන් කුඩු එක තියෙන්නේ. ඒක තමයි ගොඩක්ම හොඳ. ওই දෙක මිලිලීටර් 10යි ග්‍රෑම් 5යි අරගෙන ඔයගොල්ලෝ මේ වතුර ලීටරයකට කවලම් කරන්න. කවලම් කරලා හොඳට සෙලුවන් කවලම් වෙන. ඊට පස්සේ ස්ප්‍රේ බොටල් එකකට අරගෙන ගහේ කොළ වල යටි පැත්තට හැම තැනටම ස්ප්‍රේ කරන්න. ඒක එක දැන් ඔය කොහොඹ තෙල් එක භාවිතා කරන සුදු මැස්ස එන ඕන ශාකයට භාවිතා කරන්න පුළුවන්. ඒක මේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේත් කියලා තියෙනවා. ඔයගොල්ලන්ට ඕන නම් ඒක හොයලා බලන්න පුළුවන්. ඒක තමයි කවුරු සාර්ථක භාවිතා කරන ලේසිම සහ පරිසර හිතකාමී මේ දේ. ඒකෙන් වෙන්නේ අර දැන් ඔය සුදු මැස්සවත් අල්ලන්න වෙන වෙන සත්තු වෙනවා. පොඩි සත්තුනේ ඒ සත්තුන්ට කරදරයක් වෙන්නෙත් නෑ මේ විදියට මේ කොහොඹ තෙල් භාවිතා කරද්දී අපි කෘමිනාශකයක් භාවිතා කරොත් පරිසරයේ ඉන්න අනිත් සත්තුන්ටත් ඉතින් හානි වෙනවා. කරන්නම දෙයක් නැතුනොත් ඉතින් අපි කෘමිනාශක භාවිතා කරනවනේ. දැන් ඕක තමයි ස්වභාවිකම ලේසිම ක්‍රමේ. ඊළඟට දැන් ඔය සුදු මැස්සනේ. ඊට පස්සේ අපිට අනික් කරදර තමයි පිටි මකුණ. පිටි මකුණට භාවිතා කරන්න පුළුවන් ස්වභාවික ක්‍රම නම් කිහිපයක්ම තියෙනවා. මම ඒ භාවිතත් කරනවා. ඔයාලට පුළුවන් පිටි මකුණට ඒත් පරිසරයෙන් ගැන අපිට හොයාගන්න ලේසිම දේවල් තමයි තියෙන්නේ. මොනවද? ඒත් කොහොම තෙල් දාන එකත් ඒකටත් සාර්ථකයි. කොහොම තෙල් ඊළඟට දුම් කළා තියෙන්නේ. දුම් කළා තම්බල. ඒකට සාමාන්‍යයෙන් වතුර ලීටර එකකට දුම්කලයක් භාගයක් විතර දැම්ම දාලා ඒකට සබන් කුඩු ග්‍රෑම් 5ක් විතර කවලම් කරලා වතුර ලීටරයකට ස්ප්‍රේ කරන්න පුළුවන්. හැබැයි ස්ප්‍රේ කරනකොට ඔයාලා බලන්න ඔක දුම්කලකේ සැර අණුව පොඩ්ඩක් වතුර හැමේ දාලා පොඩ්ඩක් ඒක බැලන්ස් කරගන්න. ඒක හොඳයි. ඊළඟට කූඹිනේ දැන් පිටිමකුණ වැඩිපුර ගේන කූඹින් ගේන්නේ. කූඹිට එන්න බැරි වෙන්න ඉස්සර කාලේ ක්‍රම විදිහට බිමට පොඩ්ඩක් අලු ටිකක් එහෙම ඉහලා දාලා කූඹින මාර්ගයෙන් පොඩ්ඩක් මේ නතර කරගත්තොත් තවත් පිටිමකුණ එන එක නවත්ත ගන්න පුළුවන්. ඊළඟට දැන් ඔය කිව්ව පිටිමකුණටයි සුදු මැස්සටයි මේ කෘමිනාශක භාවිතා නොකර කෘමි විකාශක භාවිතා කළා ඒක පාලනය කරගන්න ඉතින් තමයි මම ඔය කිව්වේ. ඊළඟට දැන් අපි රසායනික භාවිතා කරොත් එහෙම සුදු මැස්සට අපි හැම වෙලෙම භාවිතා කරන්නේ ගොඩක් දුරට ඇබමැක්ටින් තමයි. ඇබමැක්ටින් ඉතින් කෝකටත් තෛලය වගේනේ. ඇබමැක්ටින් භාවිතා කරන හැබැයි ඇබමැක්ටින් භාවිතා කරන්නේ නවත්ත ගන්න බැරි නම් අනිවාර්යෙන් පෙර අස්වනු පසු අස්වනු බලන්න ඕන. අස්වනු නෙලන්න තියාගෙන ගහන්න එපා. අස්වනු නෙලලා ඉවරලා ගහන්න. පොතේ සඳහන් කරලා තියෙන කොහොමද ගහන්න ඕන කියලා. නිවැරදිව බලලා ගහන්න නැත්නම් ඒක අපිටත් හොඳ නැහැ. පරිසරයටත් හොඳ නැහැ. ඊට පස්සේ කූඩිතනේ පිටිමකුණට නම් අපිට කිහිපයක්ම තියෙන භාවිතා කරන්න පුළුවන්. කිහිපයක් තිබ්බා. ඔකෙන් ලේසිම එකක් තිබ්බේ ඉම්බ්ලැක් පීට් කියන කිමිකල් එක. ඒක ඕන තැනක හොයාගන්න පුළුවන්. ඒක දියරවි විදිහටත් තියෙනවා, කුඩක් විදිහටත් තියෙනවා. මේ දෙකම අවුලක් නැහැ. කම්පැනි එකක විදිහට නැස් වෙන එක අපිට අවුලක් නැහැ. ඒකටත් ඊට අමතරව ඉතින් ඒකටත් ඇබමැක්ටින් භාවිතා කරන්න පුළුවන්. එයාට මේ කිමිකල් මම කියන්නේ නම් ලේසිම එකපාරක් ඇබමැක්ටින් ගහලා දවස් 3කට පස්සේ ආයි මොකද්ද මේ ඉම්බ්ලැක් පීට් භාවිතා කරන්න. එහෙම සාමාන්‍යයෙන් සති දෙකක් විතර කරනකොට සුදු මැස්සයි හානි නැති වෙලා යන කිමිකල් වලින්. අර අනිත් විදිහ භාවිතා කරන දවස් 4කට සැරයක් හොඳට ඒත් මාරුවට යොදන්න ඕනේ. මොකද එකම යොදලා හරියන්නේ නැහැ. මම කියන්නේ කොහොඹ තෙල් එක දවසක යදුවා. ඊට පස්සේ දවස් 3කට විතර පස්සේ 3 කියන 4 වෙනි දවසේ මේ දුම්කල මිශ්‍රණය යදුවා. ඒ විදිහට මේ වෙනස් කර යන්න මූලික අධීර නම් තියෙන කොහොඹ තෙල් වලින් ඔක්කොම කරගන්න පුළුවන්. පොඩ්ඩක් ඉතින් වැඩි වගේ නම් ඕගොල්ලන්ට පාලනය කරගන්න බෑ වගේ නම් අනිවාර්යෙන් ඉතින් රසායනික පැත්තට යන්න ඕනේ. සුදු මැස්සයි පිටිමකුණයි නවත්ත ගන්න පුළුවන් මොන ඔය විදිහට තමයි. මේ දවස්වල වැඩිපුරම තියෙන ප්‍රශ්නයක් ඉතින් මගෙන් සෑහෙන්න මේ Facebook එකෙන් පවා මට කමෙන්ට් දාලා තිබ්බා මේ ප්‍රශ්න ටික වැඩි මේ දවස්වල මේ උත්තරයක් විසඳුමක් කියන්න කියලා. මම රිප්ලයි දැම්මා තව ප්‍රශ්න සෑහෙන්න ඇවිල්ලා තිබ්බා මේ මට හිතුණා එක වීඩියෝ එකකින් ගේන්න ඕනේ කියලා. ඒක මම අද මේ සුදු මැස්ස ගැන
සුදු මැස්සා පිටි මකුණ ගැන ඔයගොල්ලන්ට වීඩියෝ එකක් ගේන්නේ. මේක ඔයගොල්ලන්ට මම හිතන අදහසක් ගන්න ඇති කියලා. ඒකම මගේ වගාවම පෙන්නලා ඔයගොල්ලන්ට මේ අදහස දුන්නේ. මේ විදිහට භාවිතා කරාම ඔයගොල්ලන්ට සුදු මැස්සා පිටි මකුණ අයින් කරලම දාන්න පුළුවන්. හැබැයි මොන දේ කරත් අර අනිවාර්යෙන් පරිසරය පිරිසිදුව තියෙන්න ඕන. අර අනිවාර්යෙන් කූඹියන එක නවත්ත ගන්න ඕන. වගාව ආවරණය කරන එක අත්‍යවශ්‍යයි. ඔය ගොඩාක් සත්තු එන්නේ නැත්තේ වගාව ආවරණය කරන්න නැති වුණා. දැන් මගේ එකටත් උනේ ඒකනේ. මගේ තේරෙද්දි වගාව ආවරණය ඉවත් කරපු නිසා. ඕගොල්ලෝ ඒ වැඩි කරන්නත් එපා. මම මේ කරපු වැඩි ටික ඕගොල්ලෝ කරන්න එපා. මම කියන්නෙත් ඒකයි. ඒකට මම කරපු වැඩි ඕගොල්ලෝ නොකර හිටියා. ඕගොල්ලන්ට හොඳ වගාවක් කරලා ණය මිරිස් නේ ඕන වගාවකින් ඉහළ ආදායමකට යන්න පුළුවන්. මොකද ගහ නිරෝගීව තියෙනවා නම් හොඳට ඇවිල්ලා මල් පිරලා කරා පිරලා තියෙනවා කියන්නේ ඕගොල්ලෝගේ ආදායමත් ඒ විදිහටම ඉහළ යනවා. වෙළඳ පොලේ මිල උච්චාවච නෙවෙයි. ඒක ඉතින් ඉච්චලු ගැටලුවක් වෙන්නේ නැහැ. ඔයගොල්ලෝ බය නැතුව ඒකින්ද මේ විදිහට භාවිතා කරලා ඔයගොල්ලෝගේ වගාව ඉස්සරහට කියන්න. ඉස්සරහට මම තව වීඩියෝ ගේන දැන් කොහොමද ඔය කොහොම විකාශක ටික හදන හැටි මම වීඩියෝ එක අනිවාර්යෙන් ඔයගොල්ලන්ට ගේනවා. ඒ වීඩියෝ එක මම ඉක්මනටම ගේන්න. ඔයගොල්ලෝ කමෙන්ට් එකක් දාන්න අනිවාර්යෙන්. මම ඉක්මනට මේ වීඩියෝ එක ගේනවා. අලුත් වීඩියෝ එකකින් නම් හම්බෙමු. channel එක අනිවාර්යෙන් subscribe කරලා තියන්න. bell notification on කරලා තියන්න. මම එතකොට වීඩියෝ දාපුවම ඔයගොල්ලන්ට ඉක්මනට බලන්න පුළුවන්. අනිවාර්යෙන් subscribe කරන්න. නැවතත් ඉල්ලනවා. එහෙනම් අලුත් වීඩියෝ එකකින් හම්බ වෙනකන් ඔයගොල්ලන්ට සුබ දවසක්. ජය වේවා.